මොකොත් නැහැ. පිස්සු හැදිලා නිසා ඇඳුනුත් මතක නැතුව නිර්වත්ත දුවගෙන ආවේ බුදුහාමුදුරුවෝ ගාව. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරාද? ප්‍රතික්ෂේප කරේ නැහැ. බුදුදහම තියෙන්නේ භෞතිකව වෙනස් වීමක් නෙවෙයි ආධ්‍යාත්මිකව ඔබට වෙනස් වෙන්න උගන්වන එකක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒකෙදි ඔබට සින්දුවක් කියන්න තහනමක් තියෙනවද? දැන් ගෙදර එළවලු කප කපා ඉන්නකොට සින්දුවක් කියන්න හිතනවා. තහනම්ද? හාමුදුරුවන්ට බෑ. හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සින්දු කියන්න නටන්න ඕව කරන්න යන්න එපා. ඇයි ඒ? අනිත් අයට මේ දේශනාව කරන්න නම් ඔබ අපිට ගෞරව කරන්න ඕනේ. අන්නේ ගෞරවය රැක ගන්න තමයි බුදුහාමුදුරුවෝ අපිට නීති දාලා තියෙන්නේ. හැබැයි ගිහියන්ට සින්දුවක් කියන කිසිම තහනමක් නැහැ. ඉඳලා හිටලා සින්දුවක් කියන්නේ. සින්දුවක් කියකේ එළවලු කපන්නේ. වැරද්දක් තියෙනවද පෞසිද්ධ වෙනවද? නැහැ. අපිට සින්දුවක් යන ගමන් ඇහෙනවා. ඇහෙන ගමන් නටන්න හිතෙනවා. දැන් ඔය තනියෙන් ඉන්නේ සමහර අය මෙතන ඉන්න අය ගොඩාක් මහන්සි වෙලා වැඩ කරලා ඇවිල්ලා ගෙදරට වෙලා ඉන්නකොට ඔන්න රේඩියෝ එකක් හරි මොකක් හරි පුත් දාලා පරණ ඔන්න සිංහල සින්දුවක් ඇහෙනවා. දැන් මොකෝ වෙන්නේ? පොඩ්ඩක් ඉතින් ඇඟේ අපි කියන්නේ මොකද වෙන්නේ? නාලි යන ගතියක් එනවා. නටන්න. නටුවයි කියලා කවුරුත් එපා කියනවද? තහනමක් දාලා තියෙනවද? නෑ. ගිහියට නටන්න සින්දු කියන්න විනෝද වෙන්න තහනමක් නෑ. හොඳම උදාහරණ තමයි බුදුරජාණන් වහන්සේ ගාවට එවනවා අපොයින්ට්මන්ට් එකක් ගන්න. බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡාවක් ගන්න සක්‍රදේවේන්ද්‍රයාගේ වීණා වාදකයා පංචසිකව. පංචසික එන්නේ වීණාවත් අරගෙන. ඇවිල්ලා කියනවා ස්වාමීනි මම මේ ආවේ පොඩි අපොයින්ට්මන්ට් එකක් දාගෙන වහන්සේත් එක්ක සක්‍රදේවේන්ද්‍රයාට හම් වෙන්න අවස්ථාවක් ඕනේ. ඒකට කතා කරන්න ආවේ. හැබැයි මම කැමතියි ඔබ වහන්සේ ඉස්සරහ සින්දුවක් කියන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙනම් කියන්න කියලා. ඉතින් මේ පංචසික සින්දුවක් කියන සින්දුව අදට ත්‍රිපිටකයේ තියෙනවා. ඒ සින්දුව මෙතන ඇත්තටම කියන්න බැරි තරම් ශෘංගාරාත්මකයි. එයා කියන්නේ එයාගේ පෙම්වතිය ගැන. සූර්ය වච්චසා කියලා පෙම්වතියක් ඉන්නවා පංචසිකට. ඒ පෙම්වතිය ගැන පුදුමාකාර ශෘංගාරාත්මක සින්දුවක් කියනවා. කොච්චර ශෘංගාරාත්මකද කියනවා නම් උපමාවට ගන්නේ රහතන් වහන්සේලායි ධර්මයයි. බුදුහාමුදුරු ඉස්සරහා එහෙම කිව්වා කියන්නේ ඔබට හිතෙන්න පුළුවන් කොච්චර අපහසුයක්ද කියලා නෑ. මේම උපමාවක් කියනවා. ඒකේ තියෙන එක පාඩයක් විතර මම කියන්නම්. ගොඩාක් විස්තර කරන්න අමාරුයි මෙතන. එයා කියනවා රහතන් වහන්සේ නම ධර්මය තුල කිනිද යන්නේ යම්සේද මම සූර්ය වච්චසාගේ තනකුඩු අතර පිහිනා යන්නේ. අන්න එහෙම එකක් කියනවා. ඒතරම් බුදුහාමුදුරුවෝ ගාව ඔය වගේ දෙයක් කිව්වොත් ඔබ හිතන් ඉන්න බුදුහාමුදුරුවෝ සමහර වෙලාවට බණීද නැද්ද? බණී. ඒ ඔය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සම්පූර්ණයෙන්ම මේ සින්දුව ඉවර වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා